අතාරින්න එපා කාරණා. ඔබගේ අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැති වුණත් අතාරින්න එපා බෑ. කොහොම හරි උත්සාහ කරන්න පින්වතුනි අනිත් මිනිස්සු පින් කරන දේ දිහා හරි බලලා Tamanට මේ රැකවරණය ගන්න. මොකද හේතුව ඔබට පිළිසන්න තියෙන ඔච්චරයි. හිතන්න නම් එපා එක බින්දු මාත්‍රයක්වත් ඔබගේ දරුවවත් ඔබගේ කවුරුවත් ඔබට පිළිසන්නට දෙයි කියලා කාටවත් ඒක කරන්න බෑ පින්වතුනි. මලකවල වල ගිහිල්ලා තියෙනව නේද? මිනිස්සු මැරලා තියෙනව දැකලා තියෙනව නේද? එහෙනම් කාටවත් හිතන්න බෑ නේද කවුරුත් පිළිසන්නට එනවා කියලා. අන්න ඒකයි. ඉතින් ඕක පොඩ්ඩ ඔලුවට ගන්න පින්වතුනි. කවුරුත් එන්නේ නැහැ පිළිසන්න. Tamanටවත් පිළිසරණක් කරන්න බෑ ඒ වෙලාවේ. නඩුකාර උන්නාසේ තීන්දුව දෙන වෙලාවේ Tamanට තියෙන පිළිසරණ කියන්නේ. පින්වතුනි ඔබ මේ මැරිලා උපදින්න යන වෙලාව පින්වතුනි තීරණය වෙනවා නේද ඔබ කොහෙද උපදින්නේ කියලා. නඩුකාර උන්නාසේ තීන්දුව දෙන වෙලාව නම් දන්නවා එක එල්ලුම් ගහේ එක මොකක් හරි කියලා දන්නවා. නමුත් මට ඔබ කියන්නේ මේ මැරිලා උපදින්න යන වෙලාවේ 31 ලෝක තලයක් තියෙනවා. ඒ 31 ලෝක තලේ අපායවලම තියෙනවා. පින්වතුනි 31 ලෝක තලෙන් එකක් තමයි පින්වතුනි නරකාදිය කියලා කියන්නේ. ඒ එක කියන නරකාදියේ නරකාදී 136ක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. නරකාදී විතර ගිනි තියෙන නරකාදී. තිරිසන් යෝනිය නෙමෙයි. ගිනි තියෙන නරකාදී 136ක් තියෙනවා. දැන් ඔබ ඉරණම තීන්දුව වෙන නේද පින්විතනේ යන්නේ හුස්ම ටික යන වෙලාව කොච්චර වෙලා යන්නේ? හුස්ම ටික යනවා නම් අපිට ගොඩක් වෙලා දක ගන්න පුළුවන්. එනමුත් මට කියන්නකෝ දැන් මැරෙනවා කියන්නේ මොකක්ද? මේ උදා වෙච්ච හිත මේ මය වුණා ඊළඟ හිත උදා වුණේ නැහැ. ඊළඟ හිත වෙන තැනක් ඇසුරු කරගෙන උදා වෙනවා. ඔන්න ඔකටයි මැරෙනවා කියලා කියන්නේ. තප්පරයකට හිත කෝටි ගාණක් හැදෙනවා නම් පින්විතනේ මැරෙන්න යන්නේ තප්පරයකින් කෝටියෙන් පංගුවක් නෙති. ඔන්න ඔය කෝටියෙන් පංගුව කියන කාලෙදි පින්විතනේ ඔබගේ ඉරණම තීරණය කරනවානේ මෙතනින් එහාට මොකද්ද විය යුත්තේ කියලා. කොහොමද පින්විතනේ ඔබ සෙල්ලම් කරන්නේ? කොහොමද පින්වතුනි ඔහොම මේ වීරයෝ වගේ ඉන්නේ අපිටත් කියලා දෙන්න. දැන් පපුව ගහින්න යනවානේ පින්වතුනි මතක් වෙනකොට. වීරයෝ වගේ ඉන්නේ කොහොමද? තප්පරයකින් කෝටියෙන් පංගුවකද තීන්දුව කරන ඔබ ඉරණම් මොකද්ද කියලා මෙතනින් එහාට. ඒකෙදි පිනක් කරගෙන හිටපු මිනිස්සෙක් හිටියෝ සම්භාවිතාවක් තියෙනවා යන්තම් උඩට ඇදෙන්න. සෝතාපන්න මිනිස්සෙක් හිටියෝ හතරපය දොරටු වැහිලා තියෙන නිසා කොහොමද එතනින් උඩට? එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ නේ පින්වතුනි තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා කරන්න ඕනේ මොකද්ද කියලා. අද වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම පින්වතුනි. අද මිනිස්සු ජීවත් වෙනවා හොඳට කාලා බීලා ජොලියේ ඉන්න මේ බිස්නස් එකක් හදාගෙන හොයනවා මොකක් හරි හදාගෙන මොනවා හරි කරගෙන හොඳට ජීවත් වෙන අතරතුර දහමත් පොඩ්ඩක් කරගෙන යන්න ඕනේ. ඔහොම නෙමෙයිද ඔබට උගන්වලා තියෙන්නේ. නම් ඇත්තටම ඕකද කරන්න ඕනේ නැත්නම් ඔකේ අනිත් පැත්තද තියෙන්නේ. මේවා ගැන අවබෝධය තියෙනවා නම් පින්වතුනි ඕකද ඔකේ අනිත් පැත්තද කරන්න ඕනේ කියලා හිතලා බලන්න. යන්තමින් සිව්පසේ හොයා ගන්න ඕනේ පින්වතුනි. ඉක්මනට හතර පහේ දොරටු වහ ගන්න ඕනේ. හොඳට කල්පනා කරලා බලන්න ඒක නෙමෙයිද කරන්න ඕනේ කියලා. යන්තමින් සිව්පසේ හොයාගෙන ඉක්මනින් හතර පහේ දොරටු වහ ගන්න එක නෙමෙයිද කියලා. නමුත් දැන් කරන්නේ පින්වතුනි හොඳට කාලේ ඉඳලා ඉන්න ඔක්කොම ලෑස්ති කරගෙන යන ගමන් සයිට් එකකින් පොඩ්ඩක් මක් කරගෙන යනවාද? ඔය පිනක් දහමක් කරගෙන යන්න ඕනේ කියලා හිතාගෙන යනවා ගමන. ඕක තමයි පුංචි කාලේ ඉඳලා අපිට ඉගෙනන්නේ. අපිට උගන්වලා තියෙන ජීවත් වෙන්න. පින්වතුනි අපිට උගන්වලා තියෙන සසරෙන් නිදහස් වෙන්න නෙමෙයි. මොකද අපි පුරුදු වෙලා අපි කියන්නේ දැන් කියන්න බෑ. නමුත් ඉස්සර අපිත් ඔහොම තමයි මේ. මේ සත්‍යය පුරුදු වෙලා තියෙන පින්වතුනි වැඩි හරියක් පිරිස කරන එක කරන්නේ. ඒක නිසා වැඩි හරියක් පිරිස එකතු වෙලා කරන්නේ මොකද්ද? ජීවිතේ ගොඩ නගනවා ඉස්සෙල්ලා. එක එක જાතිය හරුප කර කර ජීවිතේ ගොඩ නගනවා. ඒ ජීවිතේ ගොඩ නගලා ටිකක් මාස යනකොට පින්වතුනි ඔන්න දැන් ටික ටික කියනවා දැන් ඉතින් ඊළඟ තැනටත් හදාගන්න ඉතින් ඔන්නෝම කතාවක් කියලා පින්වතුනි පොඩ්ඩක් අර පොයට එහෙම සිල් සමාදන් වෙන්න එහෙම යනවා.
මේ ඉන්න දේ තරුණ දුවදරුවෝ මේවා පොඩ්ඩක් හිතලා බලන්න. මොකද ඔබට තව කල් තියෙනවා. වයසට ගිය පිරිස පින්වතුනි ගොඩාක් දුරට ඔය කාලවල ඔක්කොම පහු කරගෙන. ඒ අය ජීවිතේ ඔක්කොම ගොඩනගලා සයිඩ් එකකින් යනවා මොනවද? පින. පොඩි සයිඩ් එකකින් පිනක් කරගෙන යනවා. හැමෝම නෙමෙයි ඔබ නෙමෙයි වෙන කවුරු හරි. ඒක ඉවරයි නේද? රිද්ද ගන්න එපා මේ කියනේවට. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට පින්වතුනි අපි මේව දැනගෙන හිටියානම් ඕකද කරන්න ඕනේ. දැනගෙන හිටියානම් වෙන්න ඕනේ පින්වතුනි පූර්ණ කාලීනව මග වැඩිවීමත් පුළුවන් වෙලාවට සිව්පස්සේ හොයා ගැනීමත් නෙමෙයිද? නමුත් දැන් වෙලා තියෙන්නේ පින්වතුනි පූර්ණ කාලීනව සිව්පස්සේ හොයාගෙන පුළුවන් වෙලාවට මක් කරනවද? මග වඩනවා.